Hello ළමයි, welcome to my YouTube channel. ඉතින් මේ තියෙන මම මගේ channel එකේ අරගෙන එන first video එක. ඉතින් මගේ පුංචි channel එක subscribe කරලා bell icon එකත් click කරලා පොඩි support එකක් දෙන්න කියලා මේ video එක බලන හැමෝගෙම මම ඉල්ලනවා. ඉතින් මම මගේ first video එක විදිහට තෝරගත්තේ kanji කොහොමද ලේසියෙන් පාඩම් කරන්න කියලා. kanji කියලා කියන්නේ ජපන් භාෂාවේ එන තුන්වෙනි අක්ෂර මාලාව. අපි දන්නවා ජපන් භාෂාවේ හිරංගන, කතකන, kanji කියලා අක්ෂර මාලා 3ක් තියෙනවා කියලා. ගොඩක් අය අමාරුයි කියන මේ kanji ලේසියෙන්ම පාඩම් කරන්න පුළුවන් ස්ටෙප් දෙකක් මම අද ඔයාලට කියලා දෙන්නම්. මේ තියෙන මගේ ෆස්ට් වීඩියෝ එක නිසා මේකේ පුංචි අඩුපාඩුකම් ඇති. ඒවා ගණන් ගන්න නැතුව subscribe කරලා, like කරලා ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා මම වීඩියෝ එක බලන හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඉතින් පළවෙනි ස්ටෙප් එක විදිහට මම තෝරගත්තේ daily revise කියන එක. ඔයාලා ජපනීස් විතරක් නෙමෙයි ඕනම ලැන්ග්වේජ් එකක් ස්ටඩි කරන කෙනෙක්ට මේ ටිප් එක යූස් කරන්න පුළුවන්. අපි දන්නවා වෙනත් භාෂාවක් ඉගෙන ගන්නකොට අපිට ඒ භාෂාව ඇහෙනව අඩුයි, කතා කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. එතකොට ඒ භාෂාව සම්පූර්ණ අපිට අලුත්. ඒ නිසා සාමාන්‍යයෙන් අලුතින් මුලින්ම භාෂාවක් ඉගෙන ගන්න කෙනෙක්ට ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජපන් භාෂාවේ තියෙන මේ kanji වගේ දේවල් ප්‍රැක්ටිස් කරද්දී පොඩ්ඩක් ඔයාලට අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා දවස් ගානේ මේක රිවයිස් කරනවා නම් එක දවසක්වත් මගහරින්න නැතුව දවස් ගානේ ඔයාලා මේක රිවිව් කරනවා නම් ඔයාලට හරිම ලේසියෙන් මේ kanji මතක තියාගන්න පුළුවන්. ඉතින් මම නම් කරන්නේ පොතක් අරගෙන මම කලින් දවසේ පාඩම් කරපුවා ආපහු රිවයිස් කරන එක. ස්ටෙප් නම්බර් 2 විදිහට මම තෝරගත්තේ ෆ්ලෑෂ් කාඩ් බුක් එක. ඉතින් මේ ෆ්ලෑෂ් කාඩ් බුක් එක දැන් kanji වලට විතරක් නෙමෙයි ගොඩක් අය එයාලගේ එක එක සබ්ජෙක්ට් වල ස්ටඩීස් වැඩ පහසු කරගන්න යූස් කරනවා. ඉතින් ඔයාලට මේක kanji පාඩම් කරන්නත් යූස් කරන්න පුළුවන්. මේ බුක්ස් ඔයාලට බුක් ෂොප් වලින් පර්චේස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම දන්න තරමින් දැන් මේවා ගොඩක් ඔන්ලයින් ෂොප්ස් වල පර්චේස් කරන්න ඔයාලට පුළුවන්. ඉතින් මේ බුක් එක දවස් ගානේ අරගෙන ඔයාලට පුළුවන් මේකේ තියෙන එක පේජ් එකක් අරගෙන ඒ පේජ් එකේ තියලා තියෙන kanji රිවයිස් කරන්න. ඒ වගේම ඔයාලා අලුතින් kanji ඉගෙන ගත්තොත් ඒ kanji සහ kanjiෙන් හදන්න පුළුවන් වචන සේරම මේ බුක් එකේ එක පේජ් එකක් තෝරගෙන ඒකේ ලියන්න. මේ විදිහට දවස් ගානේ රිවයිස් කරනකොට ඔයාලට ලේසියෙන්ම kanji මතක තියාගන්න පුළුවන්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්නම්. මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. bye bye.